බාසු නෑ මහන්සිලා වැඩ නේද? ගානක් නෑ මහත්තයෝ. අනිත් නොනක තියලා බණ්ඩ කලින් මම කොහොම හරි වහල වැඩ ඉවර කරලා දෙන්නම්. බය වෙන්න එපා. අනේ කියලා වැඩක් නෑ බාසු නෑ. දැන් තමයි නියම ෆිනිෂින් එකත් එක්ක හොඳම කලර් එක වහලට ඇවිල්ලා තියෙන්නේ. බොහොම ස්තුතියි. අපිට වැඩේ ඉක්මනට කරලා දුන්නා. මහත්තයා සැටිස්ටේ. එහෙනම් එච්චරයි. එහෙනම් මං ගිහින් එන්නම් මහත්තයෝ. නොනක තේට කලින් ඉක්මනට ගෙදරට යා ගන්න ඕනේ. එන්න. තාත්තර පහුගිය ටිකේ වැඩ ගොඩාක් තිබුණා නේ පුතේ. ඒකේනේ තාත්තර සල්ලි හම්බුනේ. අපි අවුරුද්දෙන් පස්සේ ඒ සල්ලි වලින් ඇඳුම් ගොඩාක් හම්බු ඈ. ඇයි මහත්තයෝ වහල මොකක් කර ප්‍රශ්නයක්ද? වෙන්න විදියක් නෑ හැබැයි. හරි කමක් නෑ අපි ගිහින් බලමුකෝ. නෑ නෑ බාසු නෑ. වහලේ කිසිම ප්‍රශ්නයක් නෑ. ඒත් වෙලාවට වහලේ හදලා දෙන්න මහන්සි වෙච්ච එකෙන් බාසුන් නැහේට අපෙන් ලොකු වැරද්දක් වුණා කියලා හිතෙනවා. අපෙන් පුංචි තෑග්ගක්. අනේ මොකට කරදර වුණාද මහත්තයෝ? කරදර නෙමෙයි. මේ අපේ යුතුයකම්. අපේ එකක්. සිතුවිලි ගුණවත් නම් අවුරුද්දම වර්ණවත්. සුප අලුත් අවුරුද්දක් වේවා. නියම ෆිනිෂින් වහලයක් නම් කලර් අප්